විටමින් D අඩුපාඩු වලට මෂ්රූම් කන්න කියනවා. මේක මැලේසියාවලින් වගා කරලා කල්ටිවේට් කරලා ඒක UV එක්ස්පෝස් කරලා අවුවට තියලා ස්ටෝර් කරනකොට විටමින් D වැඩි වෙනවා. ඒකෙන් කැමට ගන්නකොට සාමාන්‍යයෙන් විටමින් D අපිට හම්බෙනවා. මේක විටමින් D අපිට සාමාන්‍යයෙන් හම්බෙන්නේ ඇනිමල් සෝස් එකකින්. සමහරු කොයි හරි එක දෙක තමයි මේ වගේ සෝස් එක තියෙන්නේ. ඒකත් අපිට පාවිච්චි කරලා විටමින් D එක ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මැලේසියාවෙන් ගන්න විදියට අපිත් පාවිච්චි කරන්න පුළුවන්. එළිය ටිකක් ස්ටෝර් කරලා ස්ටෝර් කරන්න කලින් එළිය තියලා අපි ආයෙ ස්ටෝර් කරා නම් අපිට විටමින් D මෂ්රූම් හරක හම්බෙනවා. විටමින් D එකේ මොකද ප්‍රයෝජනය? විටමින් D එක අපි ඇස්ති වලට අනිවාර්යයි. ප්‍රතිශක්ති වැඩි කරන්නත් අනිවාර්යයි. ලෙඩ එන්නේ නැතුව වළක්වන්නත් අනිවාර්යයි. ඒ නිසා විටමින් D ගන්න අඩුවෙන් තියෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් බැලුවා නම් 150ට වැඩිය විටමින් D අඩු. විටමින් D අඩුවෙන් තියෙන කට්ටිය අනිවාර්යෙන් මෂ්රූම් කන එක හොඳයි. Thank you.